ඒ බං මේ හෙට ඉස්කෝලේ වාරේ බාගෙනේ. ඒක තමයි බං මාත් මේ හිතා හිටියේ. මේ දැන් ඉතින් ඔබ මේ පාඩම් කරාද? මොන පිස්සුද බං? තාම නම් මම පාඩම් ගන්නේ නෑ. ඒ බං මේ ඒක නෙමෙයි. දැන් මේ වෙලාව කීයද දන්නේ? වෙලාවද? දැන් වෙලාව නම් මචං 5 මාර්ට් විතර ඇති. අප්පට සිරි දන්නේම නැතුව වෙලාවත් ගිහින්නේ බං. ඒක තමයි. මේ මම දැන් ගෙදර යනවා බං. දැන් හවස වෙලානේ. මම උඹට ගෙදර ගිහින් කෝල් එකක් දාන්නම්කෝ. ඵලයන්කෝ. රෑ වෙලා කෝල් එකක් දාපන් හොඳේ. අම්බෝ. අද නම් මාර වහන්සි. චූටි අම්මේ එන්න ඇතුළට. චූටි උඹලට හෙට විභාගේ නේද? අම්මපා චූටියෝ උඹ ලකුණු අඩු වෙලා එහෙම આવොත් මම උඹලා අඬු කඩනවා දැනගනි. හරි අම්ම ඔයා ඉගෙන බය වෙන්න එපා. මම කොහොමද ලකුණු ටික අරන් දෙන්නම්කෝ. බලාගන්න බැරිය මේක කට වගේ තියෙනවද කියලා වැඩත්. මං යන වැන්න. පොඩ්ඩක් මාටියට කෝල් එකක් දාලා බලන්න ඕන. පාඩම් කරනවද කියලා. මේ හෙලෝ මාටියෝ. උඹ දැන් පාඩම් කරාද? මොන පිස්සුද බං මං නම් පාඩම් කරන්නේ නෑ බං. අද කම්මැලි. මේ ඉස්කෝලේ මේ කාගෙන් හරි කොප්පක් ගහගන්න. අටු සිරාවටද? උඹ පාඩම් කරන්නේ නැද්ද? මාත් පාඩම් කරන්නේ නෑ බං. උඹ පාඩම් කරන්න නැතිඳ. මාත් මේ කාගෙන් හරි කොප්පක් ගහගන්න. දැන් අනික රෑ වෙලානේ තියෙන්නේ. මං නම් දැන් නිදා ගන්නවා බං. ඉතිමතයි. උඹ නිදාගන්නකෝ. මාත් නිදාගන්න. කරන්නම්කෝ මං උන්ට හොඳ වැඩ. උන් දන්නේ මං කවුද කියලා. අම්මට ගාවත් එක්කද? ඔව් ටක් ගාලා යමන් ඉස්කෝලේට මේ පරක්කු වෙනවා. තව පොඩ්ඩේ මේ ගාත කියන්න පටන් ගන්න. ඔව් ටක් ගාලා යමන්. ඔන්න ළමයි දැන් ලෑස්ති වෙන්න. තව පොඩ්ඩෙන් අපේ පේපර් ටික දෙනවා. හරි ටීචර්. ඔන්න එහෙනම් හැමෝටම පේපර් හම්බුනානේ. එහෙනම් දැන් හැමෝම කරන්න පටන් ගන්න. මේ මාටියෝ දෙවෙනි එකට උත්තරේ මොකද්ද බං? ඒයි ඔය හාපෙච්චින් ළමයි දෙන මොකද ඔය කරන්නේ? උටා මිස්ටේක් නේද? ඕමිතා අද විභාගය වෙනකම් මෙතනින් මං යන්නේ. හරිනේ අමාරුව. දැන් ඉතින් මොනව කරන්න? පුළුවන් හැටියට ලියනවා. A few moments later. මේ බං උඹලට විභාග ලේසිද? අවුලක් නෑ බං. මාටිය උඹට? අද නම් පට්ට අමාරුයි. මේ අන්නම් හිතන්නේ ලකුණු 35ක්වත් තියෙයි කියලා. සිරාවටම මෝඩයා ඒකටත් අහුන. මොකද්ද බං ඔබ කිව්වේ? මුකුත් නෑ බා. එහෙනම් කමන්නේ. මේ අවශ්‍ය වෙලා නේද? යන්න ගෙදර මේ මට නම් බඩක් කිනී බං. මං යනවා බං ගෙදර. ඵලයන්කෝ. අපිත් යනවා. අම්බේ. දොර ඇරලා තියෙන ඉන්න. මේ ඇවිල්ලා තියෙන රෝන් දෙක ගහලා. මේ ඒක නෙමෙයි පුතේ. මේ විභාගයේම කොහමද? ලේසිද? උටා ආපු ගමන් ඇහුවා නේද? මොකක් හරි පතයක් කියන්න ඕනේ. අවුලක් නෑ මේ ෂේප්. අම්මා පොළොව උඹ ලකුණු එහෙම අඩු කරගෙන ආවොත් උඹට ගෙදර ඉන්න බෑ. හොඳේ? කන්නවත් දෙන්නේ නෑ පුතෝ. හරි අම්මා බය වෙන්න එපා. නෑ මට බය වෙන්න දෙයක් නෑ. උඹටයි බය වෙන්න තියෙන්නේ. ලකුණු අඩු වෙලා වරෙන්කෝ බලන්න. අම්බේ ඇයි එන්න ඇතුළට? අම්මේ මොකෝ කන නැද? අද නම් මාර බඩගිනියේ. ඈ බල. ඔබට බඩගිනියාම විතරද ගෙදරට එන්න මතක් වෙන්නේ? නෑ එහෙම නෙමෙයි. මේ අතේදී පොඩ්ඩක් එන්න පරක් වුණා. මට කියන්න දැන් කෑම ඉව්වද? ඔව් ඉව්වා.
අර කෑම කාමරේ ඇති නූඩ්ල්ස් වගේක් තියලා. මාත් එන්නම් තා පොඩ්ඩින් කන්න. හරි හරි මං යනවා ටක් ගාලා මට බඩගින්න ඉන්න බෑ. අම්මට සිරි කෑම එක නම් රස පාටයි වගේ. කාලම් බලන්න. මේ මාටින් කොල්ලෝ. ඒක නෙමෙයි මේ අද උඹට විභාගෙ තිබ්බ නේද? මොකෝ තාත්තේ? අවුලක් නෑ මේ ලේසි. ඇති ලකුණු හොඳ ගාන. බලන්න බැරිය. අම්මා පුතෝ උඹ ලකුණු අඩු වෙලා එම આવොත් මම උඹ ගෙදර පැත්ත පලාති ගන්නෑ. පන්න දැනගනි. හරි යන්නේ. කියවනෝ ඉවරයක් නෑ රෙද්ද. එහෙනම් කාපන්කෝ. ලකුණු අඩු වෙලා වරෙන්කෝ. මම ඒක උඩ බලා ගන්නම් උඹ ගැන. ඒ බං උඹ මේ අද කැන්ටින් කරන්න කීයක්වත් ගෙනාවේ නැද්ද බං? නෑ බං අද නම් සත පහක් දුන්නේ ගෙදරින්. සිරාවට බං? ඒ ටක්කාලා ඉඳගෙන යන් කාංචනට ඉච්චෙනවා. ආයිබෝවන් ළමයි. ආයිබෝවන් ටීචර්. ළමයි අද ඔයගලන්ට කියන්න සුබ ආරංචියක් තියෙනවා. ඒ මොකක්ද ටීචර්? මොකක්ද දන්නවද ළමයි? හෙට ඔයගොල්ලෝ මේ දෙමාපිය රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී මේ අපි ඔයගොල්ලන්ගේ ප්‍රගති වාර්තා දෙනවා. කුට්ටා හරි නේද අමාරුව? දැන් මොකද කරන්නේ? එහෙනම් ඉතින් හැමෝගෙම අම්මා හරි තාත්තා හරි බාරකාරයෙක් එන්න ඕනේ හොඳේ. අනිවාර්යෙන් එන්න ඕනේ. හරි ටීචර්. අම්බේ ඔය එන්න. දැන් කොහොමද මම කියන්නේ රැස්වීම තියනවා කියලා? ලකුණුත් අඩු ඇති ෂුවර්. ඒ ඉතිපොනෝ කරන්න කියලා දාමු. එච්ච තියුණා. මේ අම්මේ. අම්මේ මේ හෙට අපේ ඉස්කෝලේ මේ රැස්වීම ප්‍රගති වාර්තා දෙනවා කිව්වා අපිට. අනේ කොච්චර හොඳයිද? මේ පුතේ මේ කීයට තියෙන්නේ? තියෙන්නේ අම්මේ එකමාරින් පස්සේ. එකමාරින් පස්සේද? මම එන්න. බලා ගන්න පුළුවන් අපේ වැඩ. කොල්ලගේ වැඩ. දැන් කොහොමද මම ලකුණු අඩුයි කියලා කියන්නේ? ජේප් එකේ පොඩ්ඩක් කියලා බලන්න ඕනේ. අම්මේ ඔයා මගේ මේ ලකුණු අඩු කියලා බයිනවද? මේ මම පුතාට බයින්නේ. පිස්සුදු පුතේ. බයිනව නෙමෙයි උඹ හම්බක් ගහනවා දැනගනි. එතන පන්ති ආවලා මේ ලකුණු අඩු කරන්න දෙන්නේ. පුතා දැන් ඉතින් මොනව කරන්නේ? කුටියක් ගන්නම වෙයි වගේ. හරි අම්මේ මේ මම යනවා කාමරේට. එනවා මෙතන ලකුණු අඩු කරගෙන ඉන්න. දන්නේ මගේ හැටි. සුබ දහවල දෙමාපියෝ හැමෝටම අද අපි හදිසියෙම රැස්වීමක් තියන්න හිතුවේ මේ ළමයින්ගේ ප්‍රගති වාර්තා දෙන්න ඕන හින්දා. ළමයි කීප දෙනෙක් නම් හොඳට ලියලා තියෙනවා. එක ළමෙක් මේ ලකුණු ගොඩක් අඩුයි. පොඩ්ඩක් බලන්නකෝ මම ඔයගලන්ට දෙන්නම් ප්‍රගති වාර්තා ටික. මෙහෙපුල අපේ චූටියාගේ නේද ලකුණු අඩුම? යමන්කෝ මම බලා ගන්නම් ඒක ගැන. අනේ අපේ මාටින් පුතාගේ නම් ලකුණු හොඳට තියෙනවා. හරි එහෙනම් මේ මෙතනින් අපේ රැස්වීම ඉවරයි. දැන් හැමෝම යමු. අද වරෙන් කරු අඩු කඩනවා මගේ. පුතා මොකද අම්මා බෙට්ටේ උතරන්නේ? බාවද? අපේ හොඳයි. මේ බලපන් ප්‍රගති වාර්තා. පුතා පන්ති අන්තිමේ නේද? උඹට මම අම්බෝ අයියෝ ඇටි අම්බෝ අරෝ ගුටි කන ඇති හොඳට. හොඳම වැඩේ.